බණ්ඩියට බඩගිනිද? බණ්ඩියට බඩගිනිද? ඔව් බන්දියට වදනිනි. ආයිබෝන් සියලුම දෙනාට. ඉතින් අදත් ආවා රසවත් රෙසිපි එකක් අරගෙන. මේ තියෙන්නේ චිකන් බ්‍රෙඩ්. ඉතින් ගෙදරදී ලේසියෙන් රසම රසට චිකන් බ්‍රෙඩ් හදාගන්නේ කොහොමද කියලා අපි ගිහින් බලමු. ඊට කලින් සබ්ස්ක්‍රයිබ් නොකරපු අය සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්නකෝ. මුලින්ම ඊස්ට් තේ හැඳි එකහමාරක් අරගෙන චූටි බබෙකුට බොන්න පුළුවන් තරමේ රස්නේ තියෙන වතුර ටිකකට එකතු කරනවා. සීනිත් තේ හැන්දක් එකතු කරගන්නවා. ඒකල මේක හොඳට සීනි ටික දිය වෙනකම් මේ විදියට කලවම් කරලා ඊස්ට් ටික ඇක්ටිව් වෙනකම් තියාගන්න ඕනේ. ඉතින් හොඳ ඊස්ට් වර්ගයක්ද කියලා බලා ගන්න පුළුවන්. එතකොට පාන් පිටි මේ විදිහට තේ කෝප්පෙන් පුරවලා දෙකක් ගන්නවා. ඒකට හරියන විදිහට රස අනුව ලුණු එකතු කරගන්න ඕනේ. දැන් මේක හොඳට මික්ස් කරනවා. දැන් ඇක්ටිව් වෙලා තියෙන ඊස්ට් ටික ඔයාලට පේන්න ඇති උඩට පිපිලා ඇවිල්ලා තියෙනවා. ඒ ඊස්ට් ටික මේ විදිහට ඔක්කොම ටික එකතු කරගන්න ඕනේ. දැන් වතුරත් කෝප්පයක් අරගෙන තියෙනවා. ඒ කෝප්පෙන් මේ විදිහට පොඩ්ඩක් දාගෙන ඊස්ට් තිබ්බ වීදුරුවටම දාගෙන ඉතුරු ටිකත් කලවම් කරලා මේ විදිහට එකතු කරනවා. ඉතින් මේක යන්තමින් අතේ ඇරෙන ඩෝ එකක් වෙන්න ඕනේ. වතුර එකවර ගොඩක් එකතු කරගන්න එපා. පොඩ පොඩ එකතු කරගෙන මේක කලවම් කරගන්න ඕනේ. ඉතුරු වතුර ටිකත් මේ විදිහට පොඩ පොඩ දාගෙන මං කලවම් කරගන්නවා. දැන් මම මේකට පොල් තෙල් චුට්ටක් එකතු කරනවා. පොල් තෙල් මේස හැන්දක් විතර එකතු වුණාම ඇති. දැන් මේ ඩෝ එක අතින් අනා ගන්න හදන්නේ. ඔයාලට පේනවා ඇති චුට්ටක් විතර අතේ ඇලෙන ඩෝ එකක්. මේක මෙහෙම අනනකොට මේ ඇලෙන ගතිය අඩු වෙනවා. ඒක නිසා බය වෙන්න ඕනේ නැහැ. මේ විදිහට අපි අනන බෝඩ් එකට පාන් පිටි චුට්ටක් එකතු කරගෙන අතෙත් පාන් පිටි චුට්ටක් මේ විදිහට ගාගෙන මේ ඩෝ එක අනා ගන්න. එතකොට ඇලෙන ගතිය නිකම්ම නැති වෙලා යනවා. මෙන්න මේ විදිහට හොඳට මේක අනා ගන්න ඕනේ. අල්ලේ යටිපැත්තෙන් තල්ලු කරමින් අනා ගන්න ඕනේ. ටික වෙලාවක් අනලා විනාඩි 4-5ක් අනලා මේක පිපෙන්න තියාගමු. හරිම සොෆ්ට් ඩෝ එකක් එනවට පස්සේ ඒක පිපෙන අතරතුර මං චිකන් බෙස්ට් එකක් අරන් තියෙනවා. ඒකට කහ ගම්මිරිස් ලුණු මේ විදිහට එකතු කරනවා. පොඩි කෑලි වලට චිකන් ටික කපාගෙන තියෙන්නේ. ඉතින් ඒ ටික එකතු කරලා හොඳට මික්ස් වෙන්න මේක කලවම් කරගන්න ඕනේ. මේ දවස්වල අපිට ගොඩාක් රස්නේ. ඒක නිසා ඩෝ එක ඉක්මනට පිපෙනවා. මේ තියෙන කැරට් මම අද මේකට අල ගන්නෙ නෑ කැරට් ගන්නෙ. එතකොට ගොඩක් රසයි. හීනියට මේ විදිහට ගා ගන්න. ඊට පස්සේ ලුණු අරගෙන තියෙනවා. මේ තියෙන්නේ ලීක්ස් ගස්වල කඳ තමයි අරන් තියෙන්නේ. දැන් කරපිංචා කුරුඳු පුතු සුදු ලුණු ටිකක් අරන් තියෙනවා. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියාගන්න ඕනේ. ඒකට තෙල් මේසැඳි 5ක් විතර දාගන්නවා. දාගෙන මම මුලින්ම තෙල් ටික රත් වුණාම මේකට එකතු කරන්නේ අපේ චිකන් ටික. ඒක ටිකක් ෆ්‍රයි වෙන්න දෙන්න ඕනේ. මේ විදිහට කලවම් කරලා පියනකින් වහලා මේක ටිකක් ෆ්‍රයි වෙන්න දෙන්න. සැරින් සැරේ අරමින් මේක පොඩ්ඩක් හැඳි ගා ගන්න ඕනේ. දැන් මම මේක මේ විදිහට වහලා චුට්ටි වෙලාවක් තියලා නැවත කලවම් කරමින් මේක බැදෙන්න අරිනවා.
මෙන්න මේ ගානට බැදුනට පස්සේ මම සුදු ලුණු කරපිංච ඒ වගේම කුරුඳු පොතු ටික එකතු කරනවා. එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න. සුදු ලුණු ටික යන්තම් බැදීගෙන එනකොට කැරට් ටික එකතු කරනවා. ඊට පස්සේ මම මේකට ලුණු ටිකත් එකතු කරනවා. ඒ දෙකම එකතු කරගෙන පොඩ්ඩක් කලවම් කරලා මං ලේස් කඳවල් ටික හීනයට කපාගෙන තියෙන්නේ ඒකත් එකතු කරනවා. ඉතින් මේ විදිහට හදලා බලන්න ගොඩක් රසයි. අල එකතු කරන්නේ නැතුව මෙහෙම හදන්න. එතකොට තමයි මේක ගොඩාක් රස. දැන් මේ විදිහට තියලා අඩු ගින්දරේ මේක තැම්බෙන්න දෙන්න. දැන් මම මේකට චුට්ටක් වෙලා තැම්බුනහම කෑලි මිරිස්, ගම් මිරිස්, කහ සහ 3-5 චූට්ටකුයි ලුණු කුඩු රස අනුව එකතු කරගන්නවා. චිකන් වලටත් ලුණු දාලා නිසා ලුණු දානකොට ප්‍රවේශම් වෙන්න. මේ තියෙන්නේ පාන් පිටි. පාන් පිටි මේස හැඳි එකක්. ඒකට මිරිස් කුඩු ටිකකුයි ලුණු චුට්ටකුයි එකතු කරලා මෙන්න මේ විදිහට ඇල් වතුරෙන් දිය කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට දිය කරලා දැම්මහම අපේ මිශ්‍රණය රහයි. දැන් මම මේක එකතු කරගත්තේ කිරි පිටි තේ හැඳි දෙකක්. ඒකත් එකතු කරගන්න. මේ ටික එකතු කරපුවාම මේකේ චීස් රසයක් එනවා. අනිවාර්යෙන් මේ ටික එකතු කරන්න මේ මිශ්‍රණයට. එතකොට තමයි මේක රස. ඒ ටික හොඳට දිය කරගෙන අපේ මේ කැරට් ටික තැඹිලා ආපු මේ මිශ්‍රණයට මේක එකතු කරගන්න ඕනේ. තව චුට්ටක් වතුර දාගෙන මේක කලවම් කරලා එකතු කරගන්න. ඊට පස්සේ අපේ මේ චිකන් මිශ්‍රණය අර එකට ඇලෙන ගතියට එනවා මේ ටික දැම්මහම. අනිවාර්යෙන් මේක ඔයාලා එකතු කරන්න. එතකොට මේ මිශ්‍රණය චීස් රසට හුරු රසයක් එනවා. ගොඩාක් රසයි. ඒක නිසා ඒ විදිහට එකතු කරගන්න. දැන් ඔයාලට පුළුවන් ලුණු රස ඇතිද කියලා බලන්න. මගේ නම් ගානට තියෙනවා. මම ලිප ඕෆ් කරලා මේක නිවෙන්න වෙන භාජනයකට දාගන්නවා. මේක නිවෙන්න ඕනේ. මේ විදිහට ට්‍රේ එකේ ඔයිල් ටිකක් ගාගෙන ඔයිල් පේපර් එකක් එලනවා නම් එලාගෙන මේ විදිහට ලෑස්ති කරන්න ඕනේ. බලන්න පිපිලා තියෙන්නේ මගේ පිටි ඩෝ එක. රස්නේ නිසා ඉක්මනට මේක පිපෙනවා. දැන් මේක මේ විදිහට අරගෙන මම බෝඩ් එකට දාගන්නවා. චුට්ටක් ඇලෙන ගතිය තියෙනවා. තෙල් චුට්ටකුත් අතේ ගාගෙන මේ විදිහට නැවත මේක බෝලයක් විදිහට හදා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේක කොටස් 4කට වෙන් කර ගන්නවා. ඉතින් මෙහෙම ඇලෙන ගතිය තිබුණාට ඔයාලා බය වෙන්න එපා. ඒ විදිහට තමයි මේක තියෙන්න ඕනේ. තෙල් චුට්ටක් ගෑවහම ඒ ඇලෙන ගතිය අඩු වෙනවා. දැන් මේක කොටසක් අරන් මෙන්න මේ විදිහට දික් අතට තුනී කරගන්න. ඔයාලා ඉන්නේ රස්නේ පළාතක නෙවෙයි නම් ඔයාලට මේ ඩෝ එක පිපෙන්න මුලින්ම අනලා පැය භාගයක් විතර පිපෙන්න තිබුණාම ඇති. දැන් මේ කොටු හැඩයට තමයි මම මේක තුනී කරගත්තේ. දැන් අපි හදාගත්ත මිශ්‍රණය කොටස් 4කට වෙන් කරලා එක කොටසක් මේ විදිහට තියාගන්නවා. දැන් ඔයාලා මේ මම පෙන්නන විදිහට මේක මේ විදිහට කපා ගන්න ඕනේ. දෙපැත්තම එක සමානව ඉරියෙන්න මේ විදිහට කපා ගන්න. දැන් කෙරවල දෙක මේ විදිහට මම මේ පෙන්නන විදිහට නමා ගන්න.
මම තව මිශ්‍රණයෙන් පොඩ්ඩක් උඩින් දාගෙන මේ විදිහට නමා ගන්නවා. මේක ගොතන විදිහට එන්න ඕනේ. මෙන්න මේ විදිහට හදාගෙන දැන් අපි මේක ට්‍රේ එකෙන් තියාගන්න ඕනේ. ඉතින් පරිස්සමට තියාගන්න අතේ පොඩ්ඩක් තෙල් ගා ගන්න නැත්නම් අතේ ඇලෙන්න බලනවා. ඒ විදිහට මං හතරම හදාගත්තා. දැන් මේ විදිහට බිත්තරයක් අරගෙන ඒක චුට්ටක් මේ විදිහට ගහගෙන ඔයාලට පුළුවන් උඩින් ඒක ගා ගන්න. ඉතින් බිත්තර කහමදේ විතරක් වුණත් අපිට පුළුවන් ගා ගන්න. එතකොට මේක ලස්සන කලර් එකකට බේක් වෙනකොට එනවා. ඉතින් ඔයාලට oven එකක් නැත්නම් මේක පියනක මේ විදිහට තියලා සාස්පානක බස්සලා වතුර නැතුව නිකන් සාස්පානක බස්සලා ඩූගින්දරේ පියනකින් වහලා තියාගත්තාම සුවඳ එනවා. අන්න ඒ සුවඳ එනකොට බලන්න බේක් වෙලා තියෙන්නේ. දැන් මේක මේ විදියට වහලා මං oven එක විනාඩි 10ක් ප්‍රී හීට් වෙන්න තිබුණා. ඒ විනාඩි 10ට අපේ බන් එකත් පිපිලා තිබුණේ. ඊට පස්සේ මම මේ විදියට oven එකට දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් විතර බේක් කරා. එක එක අයගේ උෂ්ණත්වය අනුව වෙනස් වෙනවා. ඉතින් එක එකනාගේ oven එකේ උෂ්ණත්වය අනුව මේක මං කියපු ප්‍රමාණයට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. මගේ oven එකේ විදිහ තමයි මම කිව්වේ. ඉතින් මෙන්න මේ ගානට බේක් වුණාම ඇති හරි සුවඳක් එනවා. අන්න ඒ වෙලාවට ඔයාලා පොඩ්ඩක් බලන්න. ඉතින් අද මගේ මේ රෙසිපි එක ඔයාලා හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවෝ අතර ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තවත් රසවත් වීඩියෝ එකක් අරන් එනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.